ශ්‍රී ලාංකික හදවතේ කාලයටත් අභියෝග කරමින් පුරාණ අභිරහසක් අදටත් නිහඬව සිටිනවා. මෙය බෞද්ධද හින්දුද නැත්නම් දෙකේම එකතුවක්ද? ජලයට යට වෙන්න ගිය මේ ගොඩනැගිල්ල අද අපිට ඉතිහාසය අමතක නොවන කතාවක් කියනවා. ඉතින් අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ නාලන්දා ගෙඩිගේ බලන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නාලන්දා ගෙඩිගේ ශ්‍රී ලංකාවේ භූගෝලීය මධ්‍යයට ආසන්නව පිහිටා තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක්. නුවර සහ දඹුල්ල අතර ගමන් කරන ඕනම කෙනෙක්ට මේ ස්ථානයට පහසුවෙන්ම පැමිණීමට හැකියාව තියෙනවා. පළමුවරට මේ දකින කෙනෙකුට මේක ශ්‍රී ලංකාවේද කියන හිතෙන තරමටම වෙනස් වාස්තු විද්‍යා ශෛලයක් මෙහි දක්නට ලැබෙනවා. පුරාවිද්‍යාඥයින්ට අනුව නාලන්දා ගෙඩිගේ නිර්මාණය වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8 සිට 10 වන සියවස් අතර කාලයේ. මෙය ශ්‍රී ලංකාවේ තිබෙන අනෙක් බොහෝ විහාරස්ථානවලට වඩා වෙනස්. ඒකට හේතුව වෙන්නේ මෙහි දක්නට ලැබෙන ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය. ඉන්දියාවේ දකුණු ප්‍රදේශවල හින්දු දේවාලවල දක්නට ලැබෙන කැටයම්, තොරන් සහ ගල් නිර්මාණ මෙහි පැහැදිලිව පෙනී යනවා. ඒ සමගම බෞද්ධ සංකේත සහ බුද්ධ රූප ලක්ෂණත් මෙහි දක්නට ලැබෙනවා. ඉතින් ඉතිහාසඥයින් අතර අදටත් විවාදයක් පවතිනවා. නාලන්දා ගෙඩිගය මුලින්ම හින්දු දේවාලයක්ද, පසුව එය බෞද්ධ විහාරයක් බවට පත් කළාද, නැත්නම් ආරම්භයේ සිටම ආගමික සංස්කෘතික මිශ්‍රණයක්ද? මේට නිශ්චිත පිළිතුරක් අදටත් හොයාගෙන නැහැ. ඒ නිසාම නාලන්දා ගෙඩිගේ කියන්නේ ශ්‍රී ලංකාවේ අභිරහස්ම පුරාවිද්‍යා ස්ථාන අතරින් එකක් වෙනවා. මෙහි වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතිශය විශේෂයි. මෙම ගොඩනැගිල්ලේ බොහෝ කොටස් ගල් සහ ගඩොල් භාවිතයෙන් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම දැව භාවිතය ඉතා අඩුයි. මකර තොරණ, ගල් කැටයම් සහ ද්‍රවිඩ ශෛලයේ විස්තර මෙහි හොඳින් නිරීක්ෂණය කළ හැකියි. ශතවර්ෂ ගණනාවක් පුරා පවතින මේ ගල් නිර්මාණ ඒ කාලයේ ශිල්පීන්ගේ දක්ෂතාව අදටත් අපට මතක් කර දෙනවා. නාලන්දා ගෙඩිගේ ඉතිහාසයේ අති විශේෂම සිදුවීම සිදුවන්නේ 1980 දශකයේදී. එවකට බෝවතැන්න ජලාශ ව්‍යාපෘතිය නිසා මෙම ප්‍රදේශය ජලයට යටවීමේ අවධානමකට ලක් වුණා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශාල මෙහෙයුමක් ආරම්භ කළා. ගල් කැබලි එකින් එක අංකණය කර සම්පූර්ණ ගොඩනැගිල්ල ගලවා ආරක්ෂිත ස්ථානයක නැවත ඉදි කළා. ඉතින් අද අපි මේ දකින්නේ එලෙස නැවත ගොඩනගන ලද නාලන්දා ගෙඩිගයයි.
ඉතින් නාලන්දා ගෙඩිගේ කියන්නේ පුරාණ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. ඒ ශ්‍රී ලංකාවේ සංස්කෘතික එකමුතුවක සංකේතයක්. කාලය වෙනස් වුණත් රාජධානී නැති වුණත් මේ ගල් අදටත් ඉතිහාසය කතා කරනවා. සංස්කෘතික ආගමික සහ අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් තියෙන මෙම නාලන්දා ගෙඩිගේ බැලීමට එන ඔයාගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් මේ වගේ තවත් ශ්‍රී ලංකාවේ අභිරහස් සහිත ඉතිහාසමය වටිනාකමක් ඇති සහ සුන්දරත්වයෙන් පිරුණු ස්ථාන ගැන වීඩියෝ බලන්න ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ විතරක් නෙවෙයි comment එකකින් ඔයාගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා.